අපේ පුංචි කාලය රසාස්වාදයෙන් පුරවපු කතාවක්නේ ඔය ඉබ්බගේ හාවගේ කතන්දරය. හරිම රස කර මේ කතාව අපේ අම්මලා අච්චිලා බත්ගුලි කව කව හරි අගේට කියා දුන්නා. අවසානෙට හාව එක්ක තිබ්බ මොකද්ද අමනාපයකටද මන්දා කතාවේ පරාජිතය හාව වෙලා ඉබ්බ ජයග්‍රාහකයා වුණා. කොහොම හරි අපි මේ කතාව ආයෙත් අහන්නයි යන්නේ. හැබැයි වෙනස් ගැඹුරු කෝණකින්. මට මේ කතාවේ මූලික පාඩම වෙනස් කරන්න ඕනේ උනේ නෑ. මේ කතාව අද ලෝකෙ එක්ක විවිධාකාර සමාජ භූමිකාවන් නැත්නම් චරිත එක්ක සම්බන්ධ කරලා වෙනස් දෘෂ්ටියකින් මේ දෙස දකින්න උත්සාහ කරා. හරි. එදා අපි ඇහුව විදියටම ඉබ්බා රේස් එක දින්නා. හාව කම්මැලි කමර නිදාගත්ත නිසා ඉබ්බට පෙරදුනා. මෙතන ඉඳන් අපි පටන් ගමු. අපි අද මිනිස් සමාජය දිහා බැලුවොත් මේ චරිත දෙකම වෙනසකින් තොරව අනුගමනය කරන කාණ්ඩ දෙකක් ජීවත් වෙනවා. ඕගොල්ලෝ දැකලා ඇතිනේ. හාව දුවන විදිය උදුවන්නේ බාධක ස්කිප් කර කර. එතනින් මෙතනට, මෙතනින් අතනට, මේ අතට. එතකොට වෙන්නේ ගිය පාර ගැන අවබෝධයක් තිබ්බ දුෂ්කර තැන ගැන වැටහීමක්. ඇඟපතට වෙහසක් වේදනාවක් දැනුන්නේ නැහැ. ලේසි තැනට අඩිය තිබ්බා, බාධක මග ඇරියා. ඔයාලට හිතිලා නැද්ද මෙහෙම අත්දැකීම් නැති, අතීතයක් ගැන අවබෝධයක් නැති, දේවල් හරි ඉක්මනින් අමතක වුණා. හරි ලේසි මාර්ග උඩින් ඉහළට ගිය ආව වගේ පිරිසක් මේ රට පාලනය කරා කියලා. වේගෙන් මිනිස්සු ඉස්සරහට ගියාට රට තාමත් එකම තැනක නේද? ඉබ්බ කොහමද ගියේ? ඌට පැන යන්න බැරි නිසා එන හැම බොරළු පාරක්, කටුපදුරක්, දිය කඩਿੱත්තක් අවව වැස්ස යට තියෙන හැම පියවරම අවබෝධයෙන් සහ කම්පණයෙන් පසු කරන්නට උනා. ඌට ආපු පාරේ ආය යන්න වුණත් මතක තිබ්බා. පසු කරපු හැම දුෂ්කර තැනක්ම අත්දැකීමක් කරගත්තා. වේදනාවෙන් ආපු දහස් ගණන් පියවර ජය මගට ගෙනාවා. මෙහෙම පිරිසකුත් මේ සමාජයේ හැංගිලා ඉන්නවා. ඔවුන්ගේ මනස හරි පරිණතයි. සිතුම් පැතුම් හරි ගැඹුරුයි. සමාජ දැනුම හරි පුළුල්. ඒත් හරිම නිහඬයි. වෙන දේ කලින් දැනගෙන ඒවා වෙනුවෙන් අවස්ථාව ලැබෙන තුරු නිහඬව සටන් කරන මේ ඉබ්බා වැනි අය අපිට හමු වෙනවා. ඉතින් ලෝකේ සමාජයේ පුළුල්ව දකින්නට නම් ජීවිතයට යථාර්ථයට මුහුණ දිය යුතුමයි. ලේසි පාරවල් හොය අමාරුකම් අභියෝග ස්කිප් කරොත් අනාගතයේ අපේ රටේ නිසකවන ආව වගේ විතරක්ම පිරිසක් ඉතුරු වේවි.